මචං අපි කතා කළේ හිතේ තියෙන බර බිමින් තියෙන හැටි. හැබැයි අද මම ඔයාට කියන්න යන්නේ බූට් එකක් කෑවාම හැම කොල්ලෙක්ගෙම හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයකට උත්තරයක් දෙන ලස්සන කතාවක්. ඒ ප්‍රශ්නය තමයි මම මෙච්චර ආදරේ කරලත් ඇයි එයා මාව දාලා ගියේ කියන එක. එකමත් එක රටක එක ලස්සන ගමක අවංකවම ආදරේ කරපු තරුණයෙක් හිටියා. මෙයා තමන්ගේ පෙම්වතියට පන්නටත් වඩා ආදරේ කළා. හැබැයි දවසක් කිසිම හේතුවක් නැතුව ඒ කෙල්ල මේ කොල්ලව දාලා වෙන කෙනෙක් ළඟට ගියා. මේ දුක දරාගන්න බැරුව මේ කොල්ල හැමදාම රැට ආස දිහා බලාගෙන ඇඬුවා. එක දවසක් මෙයාගේ මේ මහා දුක දැකලා ඒ ගමේ හිටපු බුද්ධිමත් මහලු කෙනෙක් මේ කොල්ල ළඟට ආවා. ඇවිත් මෙහෙම ඇහුවා. පුතා, ඔයා ඇයි මේ හැමදාම රැට ආස දිහා බලාගෙන අඬන්නේ? කොල්ල කඳුළු පිහදාගෙන මෙහෙම කිව්වා. අනේ සීයේ, මම යාට මුළු ලෝකෙටම වඩා ආදරේ කළා. හැබැයි එයා මාව දාලා ගියා. මට තේරෙන්නේ නෑ මගේ මොකක්ද තිබ්බ අඩුපාඩුව කියලා. සීයා hina වෙලා අහස දිහාට අත දික් කරලා මෙහෙම ඇහුවා. පුතා, ඔන්න ඔය අහසේ පායලා තියෙන ලස්සන තාරකාව දිහා බලන්න. ඔයා ඕකට කොච්චර ආදරේද? කොල්ලා කිව්වා, මම මේ තාරකාවට මාරම ආසයි සීයේ. ඒක මුළු අහසම ලස්සන කරනවා කියලා. එතකොට සීයා මෙහෙම කිව්වා. පුතා, ඔයා මේ තාරකාවට කොච්චර ආදරී කළත්, කොච්චර ඒක දිහා බලාගෙන හිටියත් උදේ වෙද්දී මේ තාරකාව අහසින් බැහැලා යනවා. ඒක නතර කරන්න ඔයාට පුළුවන්ද? කොල්ලා කිව්වා, නෑ සීයේ, ඒක ස්වභාව ධර්මයයිනේ. උදේ වෙද්දී ඉර පායනකොට තරු හැංගිලා යනවා කියලා. සීයා කොල්ලගේ උරහිසට අතක් තියලා මෙහෙම කිව්වා. අන්න ඒ වගේ තමයි පුතා ඔයාව දාලා ගිය කෙනත්. ඔයා එයාට කොච්චර ආදරේ කළත්, ඔයාගේ හිත කොච්චර පිරිසිදු වුණත්, එයා ඔයාගේ ජීවිතයට ආවේ తాවකාලික තාරකාවක් විදිහට විතරයි. එයාගේ කාලේ ඉවරුනාම එයා යන්නම යනවා. ඒක ඔයාගේ අඩුපාඩුවක් නෙවෙයි. මතක තියාගන්න, තාරකාවන් බැහැලා යන්නේ අහසේ වරදක් නිසා නෙවෙයි. අලුත් දවසක මහා සූර්යාට පායන්න ඉඩ දෙන්නයි. අන්න ඒ වගේ ඔයාගේ ජීවිතයට ගැළපෙනම, ඔයාට පණ වගේ ආදරේ කරන සැබෑ ආදරේ කියන සූර්යා ඉස්සරහට පායන්න ඕන නිසයි ඔය తాවකාලික තාරකාව ඔයාගේ ජීවිතෙන් අයින් වුනේ. මචං, දාලා ගිය කෙනා ගැන හිත මගී මොකක්ද වැරද්ද කියලා Tamanටම දොස් පවරා ගන්න එක අදින් පස්සේ නතර කරපන්. ඔයා 100% අවංකව ආදරේ කළා නම් වැරද්ද තියෙන්නේ ඔයාගේ නෙවෙයි. ඔයාගේ වටිනා ආදරය අඳුරගන්න බැරි වුණු එයාගේ ළඟයි. ලෝකෙ දාලා යන අයට යන්න දීපන් මචං. මොකද බලින් තියාගන්න කිසිම දෙයක ආදරයක් නැහැ. තියෙන්නේ වේදනාවක් විතරයි. අද ඉඳන් අතීතය දිහා බලලා අඬන එක නතර කරපන්. ඔයාගේ ජීවිතේට පායන්න තියෙන ලස්සන අනාගතය වෙනුවෙන් ලෑස්ති වෙන්න. තමන්ගේ වටිනාකම තීරුම් අරන් තමන්ගේ හීන පස්සේ දුවපන්. දවසක ඔයාව දාලා ගිය කෙනාටම හිතෙන්න ඕනේ මම මොන වගේ තරම් මිනිස්සෙක්වද දාලා ඇවිත් ඉන්නේ කියලා. ජීවිතේ කියන්නේ තනි තාරකාවකින් ඉවර වෙන දෙයක් නෙවෙයි මචං. ඉස්සරහට මුළු අහසම ඔයාගේ වෙයි. මේක හිතට වැදුනා නම් ෂෙයා කරලා ඔයාගේ අදහස පල්ලිහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. හැමෝටම සතුටින් දහස් දවසක් වේවා.